තමන්ගේ සැමියා මිනිමැරුම් චෝදනාවකට සිරගත වෙලා ඉන්න මොහොතක එකම දරුවාවත් හදා වඩාගෙන දිලිඳු කමින් ජීවත් වන රූමත් ගැහැලියක්. උඩුක්කු පරිසරයක වාසය කරන අතිශය පාදඩ චරිතයක්. මෙන්න මේ චරිත දෙක වටා ප්‍රධාන වශයෙන්ම ගෙත්තම් වුණු විශිෂ්ට සම්මානිත සිනමා කෘතියක් පිළිබඳවයි මේ කතා කරන්නේ. කුලසේන ෆොන්සේකා විසින් රචනා කරපු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලබපු විශිෂ්ට නවකතාවක් මේ පාලමයට කියන්නේ. ඔන්න ඔය පාලමයට නවකතාව ඇසුරෙන් ගීතා කුමාරසිංහ රංගනවේදිනිය ශ්‍රී ලාංකේය රිදී තිරයට ගෙනෙනවා විශිෂ්ට සිනමා කෘතියක්. ඒ තමයි පාලමයට. ඉතින් පාලමයට ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි ඇදමාවත් සිනමාවේදී HD ප්‍රේමරත්නයන්. පාලමයට නවකතාවේ චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන් කතාව විදියට ගලාගෙන යන්නේ පාලමයට. එමත් නැත්නම් මුඩුක්කු පරිසරයක ජීවත් වන දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගේ ජීවන අන්දරය. ඒ අතර ප්‍රධාන චරිත දෙකක් සිටිනවා. එකෙක් තමයි ඩොටි. ඩොටි කියන්නේ අතිශය රූමත් කාන්තාවක්. තමන්ගේ සැමියා සිරගත වෙලා ඉන්න මොහොතක තමන්ගේ එකම දරුවාවත් හදා වඩාගෙන දරිද්‍රතාවයෙන් කොයිතරම් පෙළුණත් තනියම ජීවත් වෙන්න උත්සාහ දරන කාන්තාවක්. ඔය අතරේ ඔය මුඩුක්කු පරිසරයේ වාසය කරනවා පාදඩ චරිතයක්. ඔහු තමයි වලහා නොහොත් විලි. මේ වලහා නොහොත් විලි කොහොම හරි උත්සාහ කරනවා මේ තනියම ජීවත් වෙන රූමත් ඩොටීව තමන්ගේ ග්‍රහණයට ගන්න. මොකද මේ කල්පනා ගෑණි ගැනද? මචෝ ගෑනු ගැන විතරක් පසුතැවිලි වෙන්න එපා. උනුත් උන්ට යන කලදසවක් බලා ගනීවි. මොකද උඹේ ගෑණි කියලා හැමදාම තොමින්ට පුළුවන්ද? ඈ? කවදා හරි පාළුවට මිනිහෙක් හොයාගනීවි. නැගිටින්න. අඩෝ ඒ අයියෝ මේ මොකද වෙන්නේ යන්නේ? මොනේ ගෑණි? මම මේක බලාගන්න. අනේ බුදු විලි අයියේ. අනේ බුදු විලි අයියේ. අනේ බුදු විලි මේ මහත්තයා යන්න දෙන්න. යන්න දෙන්න. උඹට මෙච්චර දෙයක් කරලා. ඉරේ ගිය මිනිහාගේ ගෑණි, රට ගිය මිනිහාගේ ගෑණි විශ්වාස කරන්න එපා කියලා කතාවක් තියෙනවනේ. ඔබ දන්නේ නැද්ද? මගේ ගෑණි එහෙම වෙන එකක් නෑ. ඒ ගෑණි අනිත් ගෑනු වගේ නෙමෙයි. එහෙම වෙනා නම් ඕන තරම් කල් ඒ වගේ දෙයකට පැටලෙන්න. කොහොම හරි අකමැත්තෙන් වුණත් ඩොටීට සිද්ධ වෙනවා වලහා නොහොත් විලීගේ ග්‍රහණයට නතු වෙන්න. අවසනාව කියන්නේ ඔය අතරේ වලහා හරහා ඩොටි මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙනවා. ඔය අතරේ ඩොටිගේ පුතා යෝන් වියට එළඹෙනවා. ඉතින් මේ දේවල් බලාගෙන ඉන්න බැරිම තැන ඩොටිගේ පුතා කුමක්ද චිත්‍රපටය තුල සිද්ධ කරන්නේ? ඒ තමයි වලහා නොහොත් විලීව මරා දමනවා. අවසානයේදී චිත්‍රපටය තුල ඩොටිගේ සැමියාත් සිරෙන් නිදහස් වෙලා නැවත මුඩුක්කු පරිසරයට පැමිණෙනවා. ඉතින් ඕක තමයි චිත්‍රපටයේ එන කතාව අතිශය සරලව හා කෙටියෙන් මම මේ කිව්වේ. මට දෙයක් අමතක වුණා මුලින්ම කියන්නට. මේ චිත්‍රපටයේ තිරගත වුණේ 1990 වසරේදී. ඉතින් ඩොටිගේ චරිතය නිරූපණය කළේ ඉතා විශිෂ්ට ලෙස ගීතා කුමාරසිංහ විසින්. ඒ වගේම වලහා නොහොත් විලීගේ චරිතය අතිශය දක්ෂ ලෙස රඟපෑවා සනත් ගුණතිලක. ඒ වගේම ඊට අමතරව ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, රාසි අන්ව, මර්වින් ජයතුංග, ජේ ජයවර්ධන, රාජා සුමනපාල, සුසිලා කෝට්ටගේ, නීල් ලලස්, එච්.ඒ. පෙරේරා, සුනෙත්‍රා සරච්චන්ද්‍ර විශිෂ්ට චරිත නිරූපණයක නිරත වුණා. ඉතින් තවත් බොහෝ නළු නිලියන් දක්ෂ ලෙස ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරලා තිබුණා මේ පාලමයට චිත්‍රපටයේ. කැමරා අධ්‍යක්ෂකවරයා තමයි ෆිල්ම් එකේ සුමින්ද වීරසිංහ. ඒ වගේම කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා විසින් සිදු කරලා තියෙන්නේ. සංගීතය මහා සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ, සංස්කරණය එල්මෝ හැලිබේ විසින්
කරලා තියෙන්නේ. ඉතින් සම්මාන රාශියකින් පිදුම් ලැබපු චිත්‍රපටයක් තමයි පාලම යට කියන්නේ. Morning, Mr. Almeida. Oh, you also here. That's fine. You have come just in time. Oh, I'm always punctual. That's fine. Come, Sana, come. පුතේ Very bad, very bad. That's all right. That's all right. Please sit, Mr. Almeida. අනේ 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 විලියයි අනේ යසයි අපේ ඊලන්දාරියක් ගෙදර එන වෙලාව මට ඕන වෙලාවට මං එන්නේ. කවුරුත් මං ගැන හොයන්න ඕනේ නැහැ. ඒක නෙමෙයි. අර සොලොමන්ගේ පවුල පස්සේ මොකද මේ අංකලයා කරගෙන නිතරම? මා දැකලා තියෙනවා නිතරම මේ ගේ ඇතුළට රින්ගනවා. ඇයි ඩොටි මූණ නරක කරගත්තේ? මං එනවට කැමති නැද්ද? සොලමන්ට හොඳට සලකන්නේ කියලා මං හැම කෙනෙකුටම කියලා තියෙන්නේ. අනිත් එක දැන් මට පුළුවන් සොලමන්ගෙන් වැඩ නොගෙන නිකන් තියාගන්න උනත්. ඉතින් මෙම පාලමයට සිනමා කෘතිය ලද ඇගයීම් ගැන යම් සඳහනක් කරනවා නම් සරසවි, ජනාධිපති, ස්වර්ණසංක, OCIC මේ සියලුම සම්මාන උළෙලවල් වලදී ඉහළම ඇගයීමට ලක් වූ සිනමා කෘතියක්. හොඳම නළුවා, හොඳම නිලිය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිලිය ඒ විතරක් නෙමෙයි. හොඳම චිත්‍රපටය, හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය මේ ආදී ප්‍රධාන සම්මාන රැසකින්ම සියලුම සම්මාන උළෙලවල් වලදී පිදුම් ලබපු සුවිශේෂී සිනමා කෘතියක් තමයි පාලම යට කියන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා HD ප්‍රේමරත්නයන් ගැනත් යමක් සඳහන් කළ යුතුමයි. ඔහුව අපේ සිනමා විචාරකයින් නිරන්තරයෙන්ම හැඳින්වූයේ දේශීය සිංහල සිනමාව තුළ දක්නට ලැබුණු මැදමාවත් සිනමාකරුවා කියලානේ. හැබැයි ඔහු ඔය කලාත්මක ධාරාවේ සිනමාවට එහෙමත් නැත්නම් ඔය විචාරකයින් හඳුන්වා දුන් සම්භාව්‍ය සිනමාවට ප්‍රවිෂ්ටය ලබා ගත්තේ පැහැදිලිවම පාලමයට සිනමා කෘතිය. HD ප්‍රේමරත්නයන් කියන්නේ සුවිශේෂී අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් පාලමයට සිනමා කෘතිය වර්තමානයේදී නම් සිනමා ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්නට ඉඩක් නැහැ. ඒක හරි අවාසනාවන්ත දෙයක්. ඉතින් වඩාත් බොහෝ දෙනෙක්ට වර්තමානයේ සමීප වෙලා තියෙන YouTube අවකාශයට හෝ ඉතා ඉක්මනින්ම මේ සිනමා කෘතිය මුදා හරිනවා නම් නැරඹීම සඳහා එය ඉතාමත්ම වටිනවා. මේ අම්මට මෙහෙම කලක් යයි කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. ඉස්සර අම්මා මං ගෙදර එනකම් බලාගෙන ඉන්නේ කොච්චර ආසාවෙන්ද?